හායි ගයිස් කොහොමද ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න අද ලොකු කුඩා සියලුම දෙනාට වැදගත් වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් මේ වෙනකොට වීඩියෝ එකේ තම්බ්නේල් එකෙන් ඔයාලා දන්නව ඇති අද මම කරන්න යන චැලෙන්ජ් එක මොකක්ද කියලා. කොහොමද මාස 3න් ලක්ෂයක් එකතු කරන්න කියලා තමයි මම අද කියලා දෙන්න හදන්නේ. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මම ඒකට සූදානම් වෙන විදිහ. ඉස්සෙල්ලාම මොකක් හරි Tamanට සුදුසු කාඩ්බෝඩ් බොක්ස් එකක් ගන්න. ඒක ලස්සනට මේ වගේ Tamanට පුළුවන් විදිහට රැපින් කරගන්න. ඒකේ එක පැත්තකින් හිඩ සතියා ගන්න ගම් ගාලා හරි සෙලෝ ටේප් ගාලා හරි මෙන්න මේ මං කරන විදිහට පිළිවෙලට හදාගන්න. දවසකට කීයක්ද ඉතුරු කරන්න පුළුවන් අන්න ඒ මුදල ඉස්සෙල්ලාම 12ට කොටු 12ක් ඇඳ ගන්න. ඊට පස්සේ අනිත් පැත්තටත් කොටු 10ක් ගහගන්න. එතකොට කොටු 100ක් යන විදිහට ගහගන්නකෝ. එතකොට ඒ කොටු ටික කැපෙනකන් අපිට Tamanට දැන් 20 නම් 20 එව්වා. 100 නම් 100 එව්වා. 1000 නම් 1000 500 නම් 500 අන්න ඒ විදිහට. දැන් මම හදපු බොක්ස් එකේ මම 10 දාන හින්දා කොටු 10 වැඩි කිරීම 10 අන්න ඒ විදිහට තමයි කොටු ගැහුවේ. ඊට පස්සේ Tamanට පුළුවන් විදිහට දවසට රුපියල් 1000ක් දානවා නම් සතියට හරි Tamanට පුළුවන් විදිහට දානකොට ඒ කොටුවෙන් එකක් ගානේ කතිරයක් කපනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මම කරන විදිහ. අපි ඒ 10ව දාන ගානේ කොටුවෙන් කතිරයක් කපනවා. මං හිතනවා මං කියපු දේ තේරෙන්නේ නැති කියලා. මේකත් මට ඇත්තටම අලුත් චැලෙන්ජ් එකක්. ඇත්තටම මේක ප්‍රයෝජනවත් වැඩක්. අපි සල්ලි නාස්ති කරන එක අපි දන්නේවත් නැතුව සල්ලි අපේ අතින් වියදම් වෙනවා නාස්ති වෙනවා. ඒ වගේ දේවල් වෙනවනේ. ඉතින් මේ වගේ දේ වැඩක් කරනකොට ආස හිතෙනවා ඉක්මනට අර කතිර ටික කොටු ටික ඉවර කරන්න. එතකොට දන්නේව නැතුව කොටු ටික ඉවර වෙනකොට 100ද 200ද දාන්නේ සල්ලි පෙරනවා බොක්ස් එකේ. ඉතින් මමත් මේක කරන්න හිතුවේ ඇත්තටම YouTube එකේ වීඩියෝ එකක් දැක්කා. ඒක දැකලා තමයි මටත් ආස හිතුනේ කරන්න. ඉතින් මම මේක බොක්ස් එක හදන විදිහ මනි බොක්ස් එක හදන විදිහ ඔයාලටත් වීඩියෝ එකකින් ගේන්න හිතුවා වැදගත් වෙයි කියලා. ඉතින් මේ වැඩේ විවිධ විදිහට කරනවා. මේක කාඩ්ස් හදාගෙන ඒක බොක්ස් එකේ හතර වටේ අලවලා එහෙම කරනවා එක එක විදිහට කරනවා. ඉතින් මම අද මේකේ රූල් ගහන්නේ බොක්ස් එකේමයි. එතකොට අපිට ලේසි බොක්ස් එකේම තියෙනකොට අලවනකොට ගැලවෙනවා එක එක ඒවා වෙනවනේ ඩැමේජ් වෙනවනේ. මේ විදිහට මොනවත් වෙන්නේ නැහැ. ඔය මම පෙන්නන විදිහට රූල් ගහගන්න. ඊට පස්සේ ඒක අංක කරගන්න. මම දැන් 1 ඉඳන් 100 දක්වා ලියා ගන්නවා. ඒ විදිහට කොටු 100ක් ගහගන්න තියෙන්නේ. ඉතින් මේක 10 දානවා නම් කොටු 100 වෙරේදී ලක්ෂයක් පිරෙනවා. අන්න ඒ වගේ අපි උදාහරණයකට රුපියල් 20 ගමුකෝ. 20 දානවා නම් 20000ක් පිරෙනවා. 500 දානවා නම් 50000 අන්න ඒ වගේ Tamanට දාන්න පුළුවන් එකතු වෙන ගාන රුපියල් 20 හරි කමන්නේ පුංචි මුදලින් පටන් ගන්න. මේක හොඳ ආයෝජනයක් වෙනවා. ඉතින් මේක පුංචි ළමයිනුත් බලනවා නම් අනිවාර්යයෙන්ම කරන්න. ඔය ටොෆි චොකලට් කන්න නාස්ති කරන සල්ලි ඔයාලා එකතු කරලා බලන්න. මේක අන්බොක්සින් කරනකොට ඇත්තටම ආස හිතෙයි. ඇත්තටම තමන්ගේ වියදමට මේක මාසෙකින් දෙකකින් අන්බොක්ස් කරනකොට සාමාන්‍ය ගාණක් එකතු වෙලා තියෙනවානේ. ඉතින් සැලූන් එකකට යන්න තමන්ට අවශ්‍ය මොකක් හරි බඩුවක් ගන්න මෙන්න මේ වගේ දේවල් වලට ප්‍රයෝජනවත් වෙනවා. අපි හිතන්නේ රුපියල් 100 20 50 කියන්නේ පොඩි මුදලක් කියලානේ. මේ විදිහට ඔය මම පෙන්නන්නේ. අන්න ඒ විදිහට තමයි කතිර කපන්න ඕනේ. දැන් මම 2000ක් දානවනේ. මම ඔය දවස් සතියක් විතර එකතු කරපෙව්වා.
ඒ දාන 2000ට තමයි මම මේ කතිර දෙක කපන්නේ. ඔන්න ඔය විදිහට එකතු කරන්නේ. හරි සතුටුයි ඉතින් මේ වගේ වැඩක් කරනකොට. මට දැන් මේ කොටු 100 කවද්ද ඉවර කරගන්න කියලා තමයි හිතේ තියෙන්නේ. මම අනිවාර්යයෙන්ම මේ බොක්ස් එක අන්බොක්ස් කරන දවසේ තවත් වීඩියෝ එකක් ගේනවා අන්බොක්ස් කරන විදිය. ඒක හරි මොටිවේෂන් එකක් වෙයි ඔයාලට. මෙන්න මේ විදිහට තමයි මම අද මගේ මනි චැලෙන්ජ් බොක්ස් එක හැදුවේ. ඉතින් ඔයාලටත් හොඳ මොටිවේෂන් එකක් කියලා මම මේක හිතනවා. ඔයා මේක බලන්නේ ලොකු කෙනෙක්ද පොඩි කෙනෙක්ද වයසක කෙනෙක්ද කවුරු වුණත් කමන්නේ මේක හරි වැදගත් වීඩියෝ එකක්. මම තවත් කෙනෙක්ගෙන් දැකලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඇත්තටම හිතටත් නොදැනි ඇඟටත් නොදැනි සල්ලි එකතු වෙනකොට හරි ආස හිතෙයි. මම ඉතින් හස්බන්ඩ්ගෙන් තමයි මම ඉල්ලගන්නේ. මම ජොබ් එකක් කරන්නේ නැහනේ. ඉතින් ජොබ් එකක් නොකරත් මෙහෙම කරලා කීයක් හරි මාසික ආදායමක් එකතු වෙනවා කියන්නේ සැලරි එකක් ගත්තා වගේ තමයි. බයි බයි.